තවදුරටත් iRobot වගේ ෆිල්ම් වල හිටපු අනාගතේ ඉන්න රොබෝලා මන කල්පිතයක් නෙවෙයි. දැන් ඇස්පනා පිට මේක ඇත්තක් වෙලා. මේ 2026 අවුරුද්ද චීනයේ බීජිං නුවර පැවතුණු ස්ප්‍රින්ග් ෆෙස්ටිවල් එකේදී ලෝකෙම හොල්මන් කරන දර්ශනයක් දකින්නට ලැබුණා. ඒ තමයි ලෝකයේ ප්‍රථම වතාවට සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ඒ කියන්නේ මිනිස් පාලනයකින් තොරව කුන්ෆු සටන් කලාව ප්‍රදර්ශනය කරපු හියුමනොයිඩ් රොබෝවරු. අද අපි කතා කරන්නේ යුනිටරි රොබෝටික් සමාගමේ G1 සහ H2 කියන රොබෝවරු ලෝකෙම මවිත කරමින් කරපු ඒ විශ්මිත ක්‍රියාව ගැන. මොකද්ද මේ පිස්සු ඇදෙන සටන් දර්ශනය? 2025 අවුරුද්දෙත් මේ රොබෝවරු මේ උත්සවයට මාවා. හැබැයි එදා ඒගොල්ලන්ගේ හරිම මොකක්ද අමුත්තක් තිබුණා. චලනයන් කරේ හරිම හිමින්. ඒ වගේම ගල් ගැසෙන ස්වභාවයක් තිබුණා. හැබැයි 2026 වෙද්දී මුළු කතාවම වෙනස් වෙලා. යුනිටරි G1 සහ H2 රොබෝවරු මේවර කරපු දේවල් ඇහුවම ඔයාලට හිතා ගන්න බැරි වෙයි. මේ රොබෝවරුන්ට උසාවි 10ක් විතර උඩට පැනලා ඒරියා ෆ්ලිප් එකක් ගන්න පුළුවන් වුණා. මේ සූඩින් පැනලා බිත්ති වලට හේතු වෙලා වෝල් ඇසිස්ටඩ් බැක් ෆ්ලිප් එකක් ගහන්න තරම් මේගොල්ලෝ නම්මශීලී වෙලා. කුන්ෆු වලට පාවිච්චි කරන කඩු මුගුරු වගේ දේවල් හරිම දක්ෂ විදියට හසුරවන්න මේ රොබෝවරුන්ගේ අලුත්ම දක්ෂ අත්වලට හැකියාව ලැබුණා. ඉතින් කොහොමද මේගොල්ලෝ මේ මැජික් එක කළේ? මේක නිකම්ම මේ රොබෝ කෙනෙක් නටවන එකක් නෙවෙයි. මේ පිටපස තියෙන ලෝකයේ දියුණුම තාක්ෂණයන් කිහිපයක එකතුවක්. මේ රොබෝවරුන්ට Taman ඉන්න පරිසරයේ තේරුම් අරගෙන ඒකට අනුව ශරීරය හසුරවන්න පුළුවන් බුද්ධියක් ලබා දීලා තියෙනවා. ඒ වගේම රේඩාර් වලට සමාන මේ ක්‍රමයෙන් රොබෝවරයා Taman ඉන්න තැන මිලිමීටරයකට පවා නිවැරදිව හඳුන ගන්නවා. ඒකයි උඩ පැනලා හරියටම බිම වැටෙනකොට ඉලක්කේ නතර වෙන්නේ. හිතන්න රොබෝවරු 20ක් විතර එකට කුන්ෆු කරනවා කියලා. ඒ හැමෝම එකිනෙකාගේ ඇඟේ නොවදින්න මිලි තප්පරයක වේගයෙන් සම්බන්ධ වෙලා වැඩ කරන්න මේ පද්ධතිය නිසායි. රොබෝවරුගේ සංදිවල තියෙන මෝටර්වල බලය සහ වේගය විශාල ලෙස වැඩි කරලා තියෙනවා. ඒ නිසායි මිනිහෙක් වගේම වේගයෙන් සටන් කරන්න මේගොල්ලන්ට පුළුවන් වෙලා තියෙන්නේ. යුනිටරි සමාගමේ අරමුණ මේ රොබෝවරුන් සටන් ප්‍රදර්ශන වලට සීමා කරන එකම විතරක් නෙවෙයි. උන්ගේ ඉලක්කය වෙන්නේ සෑම නිවසකම සෑම කර්මාන්ත ශාලාවකම මේ වගේ රොබෝවරුන් රැකියාව යොදවන එක. මේක හරියට iRobot ෆිල්ම් එක වගේ. ඉතින් ඒකින් මේගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා මිල අධික සේවකයන් වෙනුවට දවසට පැය 24ක්ම වැඩ කරන්න පුළුවන් රොබෝවරු නිපදවන්න. ඒ වගේම අන්තරායක සේවා, ගිනි නිවීම, සුන්බුන් අස් කිරීම සඳහා මේ නම්මශීලී රොබෝවරු පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේගොල්ලන්ගෙන් ලෝකෙට වෙන යහපත සහ අයහපත. ඕනෑම තාක්ෂණික පැති දෙකක් තියෙනවා. මේ රොබෝවරුන්ගෙත් එහෙමයි. අපි මුලින්ම බලමු යහපත් පැත්ත. භූමිකම්පාවක් හෝ ගින්නක් ඇතුණු වෙලාවක මිනිසෙකුට යන්න බැරි තැනකට ගිහින් මිනිස් ජීවිත බේරගන්න මේ රොබෝවරුන්ට පුළුවන්කම තියෙනවා. තනියම ඉන්න වැඩිහිටියන්ට උදව් කරන්න, බඩු උස්සන් යන්න, ඒ වගේම ඔවුන්ට ආරක්ෂාව දෙන්නත් මේ රොබෝවරුන්ට හැකියාව තියෙනවා. ඉතින් වැඩිහිටියන්ට මේ රොබෝවරු දක්ෂ සහකරුවෝ වෙයි. ඒ වගේම කර්මාන්ත ශාලාවල වෙහෙසකින් තොරව, වැරදීම් වලින් තොරව වැඩ කරන්න මේගොල්ලන්ට පුළුවන්. අපි ඊළඟට බලමු අවාසි පැත්ත. එහෙම නැත්නම් අයහපත් පැත්ත. මිනිස් ශ්‍රමය අවශ්‍ය ගොඩක් තැන්වලට රොබෝවරු ආවම සාමාන්‍ය මිනිසුන්ගේ රැකියාවට ලොකු තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. අද කුන්ෆු ක්‍රීඩාවේ යෙදෙන රොබෝවරයා හෙට තුවක්කුවක් අතට ගත්තොත්, මේ තාක්ෂණය වැරදි අතකට ගියොත්, මිනිස් පාලනයෙන් තොර වුණොත්, ඒ වගේම මාර්ග රොබෝ හමුදාවක් හැදුනොත්, රොබෝට් ආමි එකක්, මම කියන්නේ හදිසියවත් iRobot මූවී එක වගේ වුණොත්, අන්න එහෙම අවදානමක් අවාසියක් විදිහට තියෙනවා. මේ රොබෝවරුන් ගාව හැමතිස්සෙම කැමරා සහ සංවේදක තියෙනවා. ඒව හැක්කුණොත් අපේ පෞද්ගලික ජීවිත අනතුරේ වැටෙන්න පුළුවන්. ඉතින් රොබෝවරු කුන්ෆු ක්‍රීඩාවේ යෙදෙන එක බලන්න ලස්සන වුණාට ඒ පිටුපස තියෙන තාක්ෂණය ලෝකෙම වෙනස් කරන්න පුළුවන් බලවේගයක්. තාක්ෂණය දියුණු වෙන්නේ අපේ ජීවිත පහසු කරන්න තමයි. ඉතින් අපි අවදීන් ඉන්න ඕනේ මේවා කොයි වගේ අතකට හැරෙයිද කියලා. ඉතින් සටන් කලාව සහ තාක්ෂණය එකතු කරලා කරපු මේ ෂෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අනාගතයේදී රොබෝවරයෙක් ඔයාගේ ගෙදර ඉන්නව දකින්න ඔයා කැමතිද? කමෙන්ට් එකකින් අපිට කියන්න. අනාගත තාක්ෂණයේ මේ වගේ විශ්මිත තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. නිරෝගීමත් බුද්ධිමත් හෙටක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. මීළඟ වීඩියෝ එකකින් හමු වෙමු.